අද අපි කතා කරන්න යන්නේ ලබියවසභ යෝධයා ගැන. රුහුණු රටේ විහාරවාපි කියන ගමේ මත්ත කියන තැනැත්තාට වසභ කියලා පුතෙක් හිටියා. මොහු ඉතා රූමත් ශක්තිමත් තරුණයෙක් නිසා මොහුව ලබියවසභ කියලා හැඳින්වුවා. අවුරුදු 20ක් වන විට ලබියවසභ වාසය කරපු ගමට විශාල ජලහිඟියක් ඇති වුණා. දිනක් ලබියවසභ මිතුරන් කීප දෙනෙකු සමග කුඹුරක් කිරීමට ගියා. නමුත් මේ ජලහිඟිය නිසා මොවුන්ට කුඹුර කිරීමට නොහැකි වුණා. මේකට පිළියමක් විදියට ලබියවසභ මිතුරන් සමග වැවත් තැනීමට පටන් ගත්තා. නමුත් වැව තැනීමට පටන්ගත්තු තරුණ පිරිස ඉතා ඉක්මනට වෙහෙසට පත් වුණා. නමුත් ලබියවසභ වෙහෙසට පත් වුණේ නැහැ. මොහු පුද්ගලයන් 10-12 දෙනෙකුට ලේසියෙන් උස්සන්න බැරි පස් ගොඩවල් තමන්ගේ කර මතින් ගිහින් දැම්මා. මේ විදියට ඔහු එක දවසකින් අති විශාල වැවක් ඇදුවා. මේ විදියට ලබියවසභ හදපු වැව වසභ වැව කියලා ප්‍රසිද්ධියට පත් වුණා. ඊට පස්සේ ළඟින්ම ඔහු කුඹුරු යායක් තනියම අස්වැද්දුවා. ඉතින් තනියම වැවක් අදුම් මේ තරුණයා ගැන රටේම ප්‍රසිද්ධියට පත් වුණා. ලබියවසභ ගැන ආරංචි වුණ කාවන්තිස්ස රජතුමා ඔහුව තමන් වෙත ගෙන්වා ගත්තා. ඒ විදියට තමන්ගේ සේනාවට එක් කරගත්ත ලබියවසභ යෝධයාට කඩු ශිල්පය හා දුනු ශිල්පය උගන්වනු ලබන්නේ වේලිසුමන යෝධයා විසිනි. දුටුගැමුණු රජතුමා හා එළාර රජතුමා අතර ඇති වුණු යුද්ධයේදී අවසාන බලකොටුව වුණ විජිතපුර බලකොටුවේ උතුරු හා බටහිර දොරවල් අල්ලා ගැනීමට බාර වෙලා තිබුණේ ලබියවසභ යෝධයාටයි. ඒ සඳහා කංචදේව හා පුස්සදේව යෝධයන්ගෙන් සහාය ලැබෙනවා. යුද්ධය අවසාන වූ පසු දුටුගැමුණු රජතුමාගෙන් තෑගි භෝග ලැබුණු ලබියවසභ යෝධයා පින්දහම් කරමින් තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය ගත කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.